සුබ දවසක්. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මෙන්න මේ වගේ Ghibli ස්ටයිල් එකේ ෆොටෝස් ChatGPT පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් ඉන්න. මං හිතන්නේ මට වැරදුනා. ChatGPT පාවිච්චි කරලා මේ වගේ ෆොටෝස් හදන විදිහ ගැන මම මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා වගේ මතකයි. දාලා තියෙනවා. මේ වෙද්දි ඒ වීඩියෝ එකටත් views ලක්ෂයකට වඩා වැඩියෙන් ඇවිත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ගොඩක් දෙනෙක් මේ ෆොටෝස් හදලා තිබුණා. ඒත් ඒ අතරින් ටික දෙනෙක්ට ChatGPT පාවිච්චි කරලා මේ ෆොටෝ එක හදන්න බැරි ප්‍රශ්නෙකුත් තිබුණා. ඉතින් ඒ ගොඩක් දෙනෙක් කිව්වේ අයියේ ChatGPT එකෙන් මේ වැඩේ කරද්දි ගොඩක් ලොකු වෙලාවක් යනවනේ. ලොග් වෙද්දි එක එක errors එනවනේ. දවසකට හදන්න පුළුවන් ෆොටෝස් එකක් දෙකක් විතරයිනේ. ඒ හැදුවත් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැත්නම් ෆොටෝ එක පෙන්වන්නේ නැහෙනේ. ඒ වගේම ඒ නිසා ඒක ඩවුන්ලෝඩ් කරන්නත් බෑනේ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් එයාලට තිබුණා. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න නැති ChatGPT වගේම තවත් AI එකක් පාවිච්චි කරලා මේ ෆොටෝස් හදාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන බලමු. ඊට කලින් ඔයාලට අමතක වෙන නිසා වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එකත් subscribe කරගෙනම අපි යන් වීඩියෝ එකට. හරි. මේ වැඩේ කරන්න මුලින්ම ඔයාලා Google Chrome එක open කරගන්න. ඊට පස්සේ මේ search bar එකේ search කරන්න Grok AI කියලා. GROKAI. මෙතනින් මේ උඩම තියෙන සයිට් එකට යන්න. හරි. දැන් ඔයාලට මුලින්ම පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඒකට මේ උඩ තියෙන ඩොට් තුන ටච් කරලා මේකේ පොඩ්ඩක් යටට ගිහින් මෙන්න මේ ඩෙස්ක්ටොප් සයිට් කියන එකට මේ විදිහට ටික් එක දාගන්න. දැන් පොඩි වෙලාවක් ලෝඩ් වෙලා මේ වගේ තැනකට එනවා. දැන් ඔයාලා මේ උඩ තියෙන try grok කියන එකට යන්න. හරි. ඔන්න දැන් ChatGPT වගේම ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට තමයි එන්නේ. අපි දැන් මුලින්ම මේ සයිට් එකට sign up වෙලා ඉන්න ඕන. ඒකට මේ උඩම තියෙන sign up කියන තැන ටච් කරන්න. ඔන්න දැන් මේ විදිහට verify process එකක් යනවා. අපි දැන් ටික වෙලාවක් බලන් ඉමු. හරි. verify වුණා. දැන් ඊට පස්සේ මෙතනින් මේ sign up with Google කියන තැන ටච් කරලා වෙනද විදිහටම ඔයා මෙතන කැමති Gmail එකක් තෝරගන්න. මෙතනින් continue දෙන්න. දැන් ඔන්න නැවත verify process එකක් යනවා. මෙතන මේ ටික් එක on කරගන්න. හරි. දැන් අපි මේ සයිට් එකට sign up වෙලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ෆොටෝ එක create කරගන්න එක. ඒකට මෙන්න මෙතන touch කරලා upload file වලට යන්න. ඊට පස්සේ මෙතනින් media වලට ගිහින් ඔයා කැමති ෆොටෝ එකක් ඔයාගේ ගැලරියෙන් තෝරගන්න. මම මේ රොනාල්ඩෝගේ ෆොටෝ එක මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නවා. හරි. ඔන්න දැන් ෆොටෝ එක මෙතනට ඇඩ් වුණා. අපි දැන් මේ ෆොටෝ එක හදන්න ඕන ටෙක්ස්ට් එක මෙතන ටයිප් කරගන්න ඕන. මම මේ ටෙක්ස්ට් එක කොපි කරගෙන මෙතන පේස්ට් කරනවා. ඔයාලත් මේ ටෙක්ස්ට් එක මෙතන ටයිප් කරන්න. මේ ටෙක්ස්ට් එක මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. හරි. දැන් අවසාන වශයෙන් මෙන්න මෙතන ටච් කරන්න. එතකොට අපේ ෆොටෝ එක ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. අපි පොඩි වෙලාවක් බලන් ඉමු ෆොටෝ එක ක්‍රියේට් වෙනකන්. ඉතින් ChatGPT එකෙන් අපිට ලැබෙන්නේ එක ෆොටෝ එකයිනේ. ඒත් මේකෙන් අපිට ෆොටෝ දෙකක් දෙනවා. ඒ වගේම මේ විදිහට මේ සයිට් එකෙන් ඔයාලට ලිමිට් එකක් නැතුව ඕන තරමක් ෆොටෝස් හදන්නත් පුළුවන්. හරි. දැන් මේ විදිහට ඔයා කැමති ෆොටෝ එකක් උඩ ටික වෙලාවක් ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කියන එක දීලා මේ විදිහට මේ ෆොටෝ එක ලේසියෙන්ම අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.